හායි යාළුවනේ. ඔයාලට කොහොමද ඉතින්? මම අද හදන්න යන්නේ බටර් කේක් එකක්. එන්න මම පිටිවලට බේකින් පවුඩර් එකතු කරගෙන හොඳින් හලා ගන්නවා. ඒක වහලා තියන්න ඕනේ හැබැයි. දෙවනියට යාළුවනේ ඇස්ට්‍රා. ඒකේ අපි ෆ්‍රිජ් එකෙන් ගත්ත ගමන් මේක බීට් කරන්නේ නෑ යාළුවනේ. මේක අඩුම විනාඩි 30ක් විතර එළියේ තියලා තමයි අපි බීට් කරන්න ගන්නේ. ඊට පස්සේ අපි මේකට සීනි යොදා ගන්නවා. ඒ කියන්නේ සීනි ඇස්ට්‍රායි බීට් කරනකොට මේකට අපි වැනිලා එකතු කර ගන්න ඕනේ. අපි දැන් වැනිලාත් එකතු කරගත්තට පස්සේ මේකට බිත්තර යොදා ගන්න ඕනේ. මම මේ කිලෝ එකක් එන විදිහේ බටර් කේක් එකක් තමයි හදාගන්නේ. ඒ නිසා මම මේකට බිත්තර 5ක් විතර යොදා ගන්නවා. බිත්තර 5ක් විතර. ඒ කියන්නේ එකවරම බිත්තර 5 දාන්නේ නැහැ. පළවෙනි බිත්තරේ දානවා විනාඩියක් පමණ බීට් කරනවා. එහෙම බිත්තර 5ම දාලා යාළුවනේ වෙන වෙනම බීට් කරගන්න ඕනේ. පස්සේ අන්තිමේට මේ බිත්තර 5ම දැම්මට පස්සේ ටිකක් අපි බීටරේ ස්පීඩ් එක වැඩි කරලා බීට් කරන්න ඕනේ යාළුවනේ. අපි මේකට පිටි එකතු කරගන්න ඕනේ. එකපාරම පිටි සියල්ලම දාගන්නේ නැහැ. පිටි 3 පාරකට දාගෙන තමයි මේකට බීට් කරගන්න. පස්සේ අපි මේකට කිරි පිටි වලට වතුර ස්වල්පයක් දාලා මේක දිය කරගෙන තමයි කේක් එකට එකතු කරගන්න ඕනේ. ඊගෙන ස්පැචුල එකෙන් හොඳට කලවම් කරගන්න ඕනේ. කිලෝ එකේ කේක් පැටියක් ගන්න. ඊට පස්සේ ඔයිල් පේපර් එකේ මේක යට අඩියයි වටේ දාරේ ඔයිල් පේපර් එකෙන් කපා ගන්න ඕනේ. ස්ට්‍රා යොදාගෙන තමයි මේක අපි කේක් පැටිය අලව ගන්න ඕනේ. අපි ඊට පස්සේ oven එක ප්‍රී හීට් වෙන්න තියනවා. ඊට පස්සේ අපි මේ කේක් පැටියට කේක් මිශ්‍රණය මෙන්න මේ විදිහට එකතු කරගන්න ඕනේ. ඉතින් මගේ oven එක විනාඩි 10ක් ප්‍රී හීට් වෙලා ඉවරයි. ඊට පස්සේ මම සෙල්සියස් එක 160 විනාඩි 35ක් පමණ මේක බේක් වෙන්න තියෙනවා. oven එකෙන් oven එකට යාළුවනේ හැබැයි මේකේ ටයිම් එක වෙනස් වෙන්න පුළුවන්. බේක් වෙලා ඉවර වෙලා විනාඩි 10කට පස්සේ මම දැන් ඉතින් oven එකෙන් මං කේක් එක එළියට ගන්නවා. මගේ කේක් එක සොෆ්ට් එකට හොඳට තිබ්බා යාළුවනේ. කේක් heaven by බොද්දි එක එකතු වෙලා ඉන්න ඔයාලා ඔක්කොටම ස්තුතියි. ඒ වගේම මම මේ දාන අලුත් වීඩියෝස් වලට කමෙන්ට් එකක් ලයික් එකක් දාලා ඔයාගේ යාළුවන්ට ෂෙයා කරන්න.